guys, welcome back to my YouTube channel. ඔන්න අදත් අලුත් vlog එකක් අරගෙන ආවා. අද vlog එක නම් ගොඩාක් දිග වීඩියෝ එකක් නෙවෙයි. මොකද අද මම අරගෙන ඇවිත් තියෙන මගේ morning routine එක. නැගිට ගමම මොන දෙයකටත් කලින්ම මට කරන්න තියෙන මේව හොරතල් කරන එක තමයි. ඔයාටත් ඉන්නවද මේ වගේ දඟකාරයෙක්? කොහොම හරි අද දවස නම් ටිකක් කම්මැලි දවසක්. මොකද මේ දවස්වල අපේ පැත්තට නම් හොඳටම වහිනවා. ඉතින් උදේ නැගිටිනවා කියන එකත් ටිකක් විතර කම්මැලි වැඩක්. හැම දවසක්ම ඉතින් එක වගේ ගෙවෙන්නේ නැහැ. මම නම් හිතන්නේ අපේ ජීවිතේ මේ වගේ කම්මැලි දවසුත් තියෙන්න ඕනේ. ඉඳලා බැරිම තැන ඔන්න ඉතින් මම නැගිට්ටා. ඉතින් මම නැගිට ගමන්ම කරන්නේ උණු වතුර වීදුරුවක් බොන එක. ඒක මම දැන් ගොඩාක් කල් ඉඳලා අනිවාර්යයෙන්ම කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් මම පෙන්නන පොඩි දේවල් ඔයාගේ ජීවිතේටත් හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ රූටින් එකට එකතු කරගන්න. මම මුලින්ම කිව්වනේ අදම ටිකක් කම්මැලි දවසක් කියලා vlog එකක් කරනවද නැද්ද කියලා ගොඩාක් පාරක් හිතපු දවසක් තමයි අද. මන් දන්නේ ඇයි කියන්න පුදුම කම්මැලි කමක් අද නම් තියෙන්නේ. මං හිතන්නේ වහින නිසාත් වෙන්න ඇති. හැමදාම නොවුනත් ඉඳලා හිටලා හරි කම්මැලි වුණාට කමක් නෑ මං නම් හිතන්නේ. උදේ නැගිට ගමන්ම අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තමයි කියලා මට හිතෙනවා දොර ජනෙල් අරින එක. ඉරේලිය වගේම පිරිසිදු වාතයත් අපේ ගේ ඇතුළට එන විදිහට මං අනිවාර්යයෙන්ම උදේම දොර ජනෙල් අරිනවා. ඉතින් ගෑනු ළමයෙක් විදිහට ටිකක් දිග කොණ්ඩයක් හෝ කොට කොණ්ඩයක් තියෙන කෙනෙක් නම් රැට නිදාගනින්දි කොණ්ඩේ ගොතලා නිදා ගන්න අමතක කරන්න එපා. හැමදාම එක දිගටම කරන්න බැරි වුණත් ගොඩක් වෙලාවට කරන්න පුරුදු වෙන්න. එතකොට ඔයාට ඒක පුරුදු වුණාම ගොතක් නැතුව නිදියන්න බැරි වෙනවා. ඒක ගෑනු ළමයට ගොඩක් හොඳ පුරුද්දක්. ඉතින් පොඩි කාලේ අම්මලා බලෙන්ම අල්ලලා ගොතලා කරලා නිදි කරවනවනේ. ඉතින් අපි කාලෙත් එක්ක මේ දේවල් නොකර ඉන්නවා. හැබැයි ගෑනු ළමයෙක් විදිහට ඒ වගේ චූටි දේවල් අපේ ජීවිතේට පිළිවෙල ලං කරනවා. දැන් මං හදන්නේ මූණ සෝද ගන්න. මම night time creams apply කරන නිසා ගොඩාක් වෙලා ඉන්නේ නැහැ උදේට මූණ wash කරන්න. නැගිට ගමම්ම වගේ මම මූණ wash කරගන්නවා. අර උදේම නැගිට ගමම මං හරි ආසයි night dress එක පිටින් ගොඩක් වෙලා ඉන්නේ නැතුව wash එකක් දාලා ඇඳුම් මාරු කරලා ඉතින් ලස්සනට ඉන්න. පිම්පල්ස් තියෙන අයට හොඳ පැකේජ් එකක් අද මම ඔයාලට අඳුන්වලා දෙනවා. ඉතින් vlog එක බලාගෙන ඉන්න මම ඒ පැකේජ් එක ගැන අනිවාර්යයෙන්ම කියන්නම්. අපි night cream apply කළාත් අපේ pimple marks අඩු වෙන්නේ නැති වෙන ලොකු හේතුවක් තමයි අපි උදේට ඉක්මනටම මූණ wash කරන්න නැති එක. ඉතින් ගොඩක් වෙලා උදේට කලින් දවසේ පාවිච්චි කරපු creams තියාගෙන ඉන්න එපා. ඉතින් ඉක්මනට මූණ wash කරලා ඔයා morning skin care routine එකක් follow කරන්න. මං උදේට ගොඩක් වෙලාවට ඩොක්ටර් අෂල්ලගේ ගෝල්ඩ් සීරම් එක ඇප්ලයි කරනවා. හැබැයි සමහර දවසට මට ෆ්‍රී එකේ ඉන්න ඕනේ කියලා හිතුනොත් ඩේ ටයිම් මොකොත් ඇප්ලයි කරන්නේ නැහැ. එළියට යන්නේ නැත්නම් එළියට යනවා නම් සන් ක්‍රීම් එකක් තමයි ඇප්ලයි කරන්නේ. ඔන්න ඉතින් මම ඕෆ් මාක් එකේ මෙන්න මේ කොලජන් එක අරගත්තා. මම මීට කලින් පින් ගෙන්නලා කොලජන් එකක් බිව්වා. ඒක ගොඩක් හොඳයි. හැබැයි මට දැන් ගෙන්න ගන්න විදිහක් නැහැ. මට ලංකාවේ පේජ් වලින් තාම ඔරිජිනල් ප්‍රොඩක්ට් තියෙන පේජ් එකක් හම්බුනේ නැති නිසා try කරලා බලන්නත් එක්ක ඕෆ් මාක් එකේ කොලජන් එක මම අරගත්තා. ඒත් එකම කියන්න ඕනේ මේක ප්‍රොමෝෂන් එකක් නෙමෙයි. මොකද මට මේකෙන් මොන වගේ රිසල්ට් එකක්ද හම්බුනේ ඒ කිසි දෙයක් මට කියන්න බෑ. මොකද මම අලුතෙන් ගත්ත නිසා. ඉතින් අපේ ඇඟට කොලජන් කියන දේ අනිවාර්යයෙන්ම අපි අරගන්න ඕනේනේ. ඒ නිසා තමයි මම මේ කොලජන් එක බොන්න ගොඩක්ම හේතුව. ස්කින් එක ග්ලෝ වෙනවා වගේ දෙයක් වෙනවා මිසක් මම නම් හිතන්නේ කෙට්ටු වෙනවා මහත් වෙනවා ඒ වගේ දේවල් වෙනවා කියලා කොලජන් එකකින්. කොහොම හරි මම තව ටිකක් කල් මේක අරගෙන මොකද වෙන්නේ මොන වගේ රිසල්ට් එකක්ද ලැබෙන්නේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්.
දැන් මං හදන්නේ මගේ බ්‍රෙක්ෆාස්ට් එක අරගන්න. මම රෑට කෑම කෑවොත් ටිකක් කන නිසා නැත්තම් සමහරවිට ස්කිප් කරන නිසා මං ඉක්මනටම බ්‍රෙක්ෆාස්ට් එක අරගන්නවා. ඔන්න මේ වෙලාවේ කියනවා මම මේ පාර vlog එකට ලස්සනම කමෙන්ට් එක දාන කෙනාට gold set එක gift එකක් විදිහට දෙනවා. ඉතින් ලස්සනම කමෙන්ට් එකක් දාලා 24k gold set එකක් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ගිය පාර කමෙන්ට් එක දාපු කෙනාටත් අපි මේ වෙනකොට gift එක යවලා ඉවරයි. ඉතින් ඔයාටත් පුළුවන්. දැන් මං හදන්නේ ඇඳුම් චේන්ජ් කරගන්න. මං ගෙදරට ගොඩක් වෙලාවට පහසු ඇඳුම් තමයි අඳින්නේ. මොකද නැත්තම් අපිට දාඩිය දැම්මාම අපේ අත්යට බිකිනි ඒරියාස් දාඩියට කළු වෙන්න පුළුවන් නිසා. දැන් මම මේ පෙන්නන්නේ මම පාවිච්චි කරන විටමින්ස් ටික. ඉතින් මම ඉස්සෙල්ලාම ඔයාලට පෙන්නන්නේ මම පාවිච්චි කරනවා මල්ටි විටමින් එක. ඉතින් මේ රතු පාට බොටල් එක මම රටින් ගෙන්න ගත්ත එක. එතකොට මේ සුදු පාට බොටල් එක මම ලංකාවෙන් ගත්ත එකක්. ඉතින් ඔයාලට මේ විටමින් මාර්ග ඕනම ෆාමසි එකකින් ගන්න පුළුවන්. ඔයාලට මේ විටමින් එක බොන්න ඕනි කියලා හිතුනොත් නැත්නම් ඔයාලට පුළුවන් ડોක්ටර් කෙනෙක්ගෙන් ඉල්ලලා ඔයාලට ඕන විටමින්ස් ටික අරගන්න. ඊට පස්සේ මම ගන්නවා ෆිෂ් ඔයිල්. ෆිෂ් ඔයිල් ගොඩක් වෙලාවට මම පාවිච්චි කරන්නේ රෑට තමයි. මොකද අපේ ලේ ගමනාගමනය වැඩි වෙන නිසා ෆිෂ් ඔයිල් බිව්වාම අපිට බොන්න හොඳ රාත්‍රී කාලයේදී කියලා මම අහලා තියෙනවා. හැබැයි ඒක හරියටම දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් තව මට හම්බෙච්ච එකක් තියෙනවා ෆිෂ් කොලජන් එක. මම ඒක තාම බොන්න පටන් ගත්තේ නැහැ. ඒක ගැන ටිකක් හොයලා බලලා තමයි පාවිච්චි කරන්න පටන් ගන්න ඕනේ. ඊළඟට මම අනිවාර්යයෙන්ම ගන්නවා විටමින් C ටැබ්ලට් එක. ඒක ගොඩක් වෙලාවට මම පාවිච්චි කරන්නේ මගේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගන්න. මොකද මම නිතරම වගේ අසනීප වෙනවා, නිතරම වගේ ලෙඩ රෝග බෝ වෙනවා. අන්න ඒ නිසා තමයි මම විටමින් C ටැබ්ලට් එක පාවිච්චි කරන්නේ හැමදාම. ඔයාලත් නිතර අසනීප වෙනවා නම් ඔයාලට අනිත් විටමින්ස් වර්ග බොන්න බයයි කියලා හිතනවා නම් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ විටමින් C එක අරගන්න පුළුවන්. ඊළඟට මම මේ බස්කට් එකට එකතු කරගෙන තියෙනවා මෙන්න මේ හෙයා කැප්සූල් එක. මේක මම හිතන්නේ විටමින් E කැප්සූල් එක වගේමයි hair එකට ඇප්ලයි කරන්න තියෙන. මම පස්සේ දවසක එක පෙන්නන්නම්. ඒත් එක්ක මම මගේ කොලජන් බෝතලේ මෙතනට එකතු කරගෙන තියෙනවා. ගොඩක් අයට තියෙන තව ප්‍රශ්නයක් තමයි මේ විටමින්ස් වර්ග ඔක්කොම එකපාර බොන්න බෑද, එක වෙලාවෙ බොන්න බෑද කියලා. කිසිම ප්‍රශ්නයක් නැහැ. එක එක විටමින් වර්ග තියෙන එක එක දේවල් වලට. ඒ නිසා විටමින් වර්ග ටික ඔක්කොම එකපාර බිව්වයි කියලා මහත් වෙන්නවත් වෙන කිසිම ප්‍රශ්නයක්වත් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම තරුණ වයසේ ඉන්න ගෑනු ළමයෙක් විදිහට අපිට අවශ්‍ය විටමින් වර්ග අපේ ඇඟට ගරගන්න ඕනේ. මොකද අපේ කොණ්ඩේ, එතකොට අපේ සම, නියපොතු මේ හැම දෙයක්ම පවත්වගෙන යන්න විටමින්ස් වර්ග ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. දැන් මං අනිවාර්යයෙන්ම කරන්න ඕන වැඩ කොටස මගේ කරගෙන ඉවරයි. ඉතින් මං දැන් හදන්නේ මට ඉස්සරහට තියෙන වැඩ ගැන. එතකොට මං මේ දේවල් කොහොමද කරන්නේ? මට මේ වෙනකොට මොනවද ලැබිලා තියෙන්නේ? මට මේ දේවල් ලැබිලා තියෙනවට ස්තුතිවන්ත වෙන්න. අන්න ඒ වගේ පොඩි පොඩි දේවල් ටිකක් එක මගේ හිතත් එක්ක ගනුදෙනු කරන්න. ඉතින් මේකට විශ්වාකර්ෂණය කියලාත් කියනවා. ඉතින් මං කලින් vlogs වල කියලා ඇති විශ්වාකර්ෂණය කියලා කියන්නේ තමන් තමන්ම විශ්වාස කරන එක කියලා. දැන් මං හදන්නේ මට අද දවසේ යවන්න තියෙන ඕඩර්ස් ටික රෙඩි කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට අද යවන්න තියෙන අයිටම්ස් ටික රෙඩි කරගෙන තමයි තියෙන්නේ. ඉතින් ගොඩාක් අය මගේ කලින් නම්බර් එකට මැසේජ් දානවා. මගේ නම්බර් එක වෙනස් කරලා තියෙන ළමයි මම නම්බර් එක දාන්න. ඒකට ඕනනම් WhatsApp විතරක් මැසේජ් එකක් දාන්න. ඒත් එක්ක මං කියවනේ පිම්පල්ස් වලට පැකේජ් එකක් තියෙනවා මං ඒ ගැන කියන්නම් කියලා. ඉතින් මේ තියෙන්නේ පිම්පල්ස්, එතකොට පිම්පල් මාර්ක්ස් තියෙන අයට ඇවිල්ලා තියෙන ෆුල් පැකේජ් එක. මේකට නයිට් ටයිම් රූටින් එකකට අවශ්‍ය අයිටම්ස් තුනම තියෙනවා. ඉතින් ඔයාලට ෆේස් වොෂ් එක ඕන වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකට ෆේස් වොෂ් එක, එතකොට ඇන්ටි ඇක්නි පිම්පල් සීරම් එක, ඒත් එක්කම නයිට් ක්‍රීම් එකත් ඇතුළත් වෙනවා. ඉතින් දැන් මම පෙන්නන්නම් මේක කොහොමද පාවිච්චි කරන්නේ කියලා. ඒත් එක්කම කියන්න ඕනේ මගේ vlogs බලන අයට මේ අයිටම්ස් තුනම රුපියල් 6000කට ගන්න පුළුවන්. ඔයාලා WhatsApp message එකක් දාන්නකෝ. එතකොට මම feedback එක්කම විස්තරේ කියන්නම් කියලා. ඉතින් ඉස්සෙල්ලාම තියෙනවා ෆේස් වොෂ් එක. ඉතින් අපි ඉස්සෙල්ලාම පාවිච්චි කරන්නත් ඕනේ ෆේස් වොෂ් එක. ඊළඟට තියෙනවා මැජික් සීරම් එක, ඒත් එකම ෆේස් ක්‍රීම් එක. ඉතින් අපි ඉස්සෙල්ලාම මූණ වොෂ් කරගෙන ඉමු.
ඉතින් දැනටමත් ඔයාලා හොඳ ෆේස් වොෂ් එකක් පාවිච්චි කරනවා නම් ඔයාලට පුළුවන් ෆේස් ක්‍රීම් එක සහ සීරම් එකත් රුපියල් 4600ක් වගේ මුදලකට අරගන්න. මුණ වොෂ් කරලා අපිට තියෙන මෙන්න මේ මැජික් සීරම් එක ඇප්ලයි කරන්න. මේක මැජික් සීරම් එකක් කියලා කියන්නේ අපිට පිම්පල් මාක්ස් වලට විතරයි මේ සීරම් එක ඇප්ලයි කරන්න තියෙන්නේ. ඊළඟට අපේ සීරම් එක හොඳට ඇබ්සෝබ් වුණාට පස්සේ අපිට තියෙන නයිට් ටයිම් ෆේස් ක්‍රීම් එක ෆුල් ෆේස් ඇප්ලයි කරන්න. ඉතින් ওই විදිහට තමයි ඔයාලට තෝරන නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඔන්න ওই විදිහට තමයි පැකේජ් එකේ විස්තර. ඉතින් ඔයාලට ඕන WhatsApp මැසේජ් එකක් දාන්න. දැන් මම හදන්නේ මගේ ෆේස් එක්සර්සයිස් කරන්න. මට හිතුණා ළඟකදී ඉඳලා ෆේස් එක්සර්සයිස් ටිකක් කරොත් හොඳයි කියලා. දැන් ඉතින් මම ෆේස් එක්සර්සයිස් කරන්න පටන් අරන් සතියක් එකමාරක් විතර ඇති. ඉතින් මං හිතනවා ඒකෙන් හොඳ රිසල්ට් එකක් තියෙනවා කියලා. ටිකක් ටයිම් එක වෙන් කරගන්න අපිට ටිකක් කම්මැලි තමයි මේ වගේ වැඩවලට. ඒ වුණාට අපිට හොඳ රිසල්ට් එකක් තියෙනවා කියලා දැනෙනකොට ඒ දේවල් එක දිගට කරන්න ඉතින් අපිට ආසෙ හිතෙනවා. ඉතින් කියන්නකො බලන්න ඔයාලගේ මෝර්නින් රූටින් එකට මොන වගේ දේවල්ද තව එකතු වෙන්නේ කියලා. එතකොට මටත් ඉතින් හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් මගේ මෝර්නින් රූටින් එකේ පොඩි වෙනස්කම් කරන්න ඕන. ඉතින් ඔයාලා කරන දේවලුත් මට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එතකොට හොඳ දේවල් නම් මට පුළුවන් ඉස්සරහා vlogs වලදී මගේ ජීවිතේට ඒ දේවල් එකතු කරගෙන ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. දැන් ඉතින් ටික දවල් වේගෙන තමයි එන්නේ. මම ඊට කලින් මල් පැල ටිකට වතුර ටිකක් දාන්න තමයි මේ හදන්නේ. ඉතින් මං හිතනවා ඔයාලා අද vlog එකෙන් විටමින්ස් වර්ග එතකොට තවත් ගොඩක් දේවල් දැනගන්න ඇති කියලා. මං දන්න හැම දෙයක්ම මට රිසල්ට් දෙන හැම දෙයක්ම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ ගොඩක් ආදරේ. ඉතින් 72000ක වගේ පිරිසක් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒ හැමෝටම මං ගොඩක් ආදරේ. ඉතින් මම යන්න තමයි හදන්නේ. එහෙනම් ආයෙත් අලුත් vlog එකකින් හම්බ වෙනකම් පරිස්සමෙන් ඉන්න. Bye.